Hello travel lovers. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ කැලණිය වෝටර්වර්ල්ඩ් ගිය වීඩියෝ එක. අද වීඩියෝ එකෙන් කියලා කිව්වට මේ ගමන ගියේ අපි මීට අවුරුද්දකට විතර කලින්. මේ වීඩියෝ එක දාන්න අමතක වෙලයි තිබුණේ. ළඟදී සෙසා බබා එයාගේ ස්කූල් එකෙන් වෝටර්වර්ල්ඩ් ගියා. ඒ වෙලාවේදී තමයි අපිට මතක් වුණේ අපේ වෝටර්වර්ල්ඩ් ගිය වීඩියෝ එක දැම්මේ නෑ කියලා. වෝටර්වර්ල්ඩ් එන්ට්‍රන්ස් එකේ තියෙන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් ගන්න ඕනේ. අපි ගත්තේ ෆුල් පැකේජ් එක. ෆුල් පැකේජ් එක ගත්තාම ඇතුළේ තියෙන හැම දෙයක්ම බලන්න පුළුවන්. වෝටර්වර්ල්ඩ්, කුරුළු උයන, මුහුදු උමග, රිවර් සෆාරි යන්න පුළුවන් ෆුල් පැකේජ් එකට. ඔයා පැකේජ් B buy කරනවා නම් ඔයාට බලන්න පුළුවන් වෝටර්වර්ල්ඩ්, කුරුළු උයන, මුහුදු උමග විතරයි. රිවර් සෆාරි යන්න ආයෙමත් ටිකට් ගන්න වෙනවා. දැන් කියන්න දෙන්නේ ෆුල් පැකේජ් එක ගත්තාම ඔක්කොම බලන්න පුළුවන්. නැත්නම් අපේ ඇප්ලිකේෂන් එක කොහොමද පටන් ගන්න බැහැ. ඔය ෆීඩින් මොන හරි තියනවද? ඔව් ඒ දැන් ෆුල්ලාට කෑම දෙන එක තියෙනවා. මාළුන්ගේ කෑම දෙන. ඒක නවස් කරනවා. මේ තියෙන වෙලාව. වෙලාව. එතන කොහෙද? බලන්න යාළුවනේ මෙතන ඉන්න මාළු යාළුවන්ගේ ලස්සන ලංකාවට ආවේනික අය වගේම විවිධ මහද්වීප වලට ආවේනික අය ඇමසන් වගේ වැසි වනාන්තරව ආශ්‍රිත මාළු වගේම කරදිය හා මිරිදිය මාළුත් විවිධ කුරුළු වර්ග පවා මෙතන බලා ගන්න පුළුවන්. මේ හැම කෙනාගේම විස්තර ලස්සනට පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙනවා. මාළු ගැන විස්තර දන්නේ නැති හැබැයි ඒ අය ගැන දැනගන්න කැමති අයට ගොඩක් වටිනවා. මෙතන ඉන්න සමහර මාළු වර්ග අපි දකින්නෙත් පළවෙනි වතාවට. සෙසාට නම් මෙතන අලුත්ම අත්දැකීමක්. මෙන්න බලන්නකො මේ පුංචි පැටවුන්ගේ ලස්සන ටැංකිය පුරා වේගෙන් පීනන මාළු වගේම ටිකක් කම්මැලිකමට හිමිහිට පීනන අයත් ඉන්නවා. බලාගත්තට බලාගෙන ඉන්න අයත් ඉන්නවා. මේක තමයි මාළුන්ගේ ලෝකයේ විවිධත්වය.
මාළු බලලා මහන්සි නම් බර්ඩ් පාක් එකට යන්න කලින් මොනවා හරි කාලා බීලා යන්න පොඩි කැන්ටින් එකකුත් තියෙනවා. අපේ සෙසා වගේ පොඩි පැටවුන්ට ප්ලේ කරන්න පුංචි ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් හැමදාම වගේ ප්ලේ ඒරියා එකකින් සෙසාව ගන්න නම් සෑහෙන්න අමාරු වුණා. ළඟට ගියේ බර්ඩ් පාක් එකට බලන්නකෝ එතන ඉන්න කුරුළු යාළුවෝ කවුද කියලා. ඔයාලටත් වෝටර්වල් යනව නම් ලස්සන ෆොටෝ ගහන්න හදපු ලස්සනම තැන් කීපයක් තියෙනවා. ඒ තැන්වල ෆොටෝස් ගහන්න නම් අමතක කරන්න එපා. ඒව තමයි මතක සටහන් විදියට අන්තිමටම ඉතුරු වෙන්නේ.
ඔන්න ඊළඟට අපි ගියේ රිවර් සෆාරි. රිවර් සෆාරි එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් විවිධ මහත් දීපවලට ආවේනික මාළු වර්ග වගේම කුරුළු වර්ග. මේ හැම දෙයක්ම බලන ගමන් හැම විස්තරයක්ම අහන්නත් පුළුවන් විදිහට තමයි මේ සෆාරි එක මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. අප්‍රිකානු ගෝත්‍රිකයන් සැරසීම නිසා අපි ඉක්මනින් මේ ප්‍රදේශයේ ඉවතට යාත්‍රා කළේ. ලෝකයේ ඉතා සුවිශේෂී වනාන්තරය ආශ්‍රිත ගංගාවක් ඒ මසුන් විශේෂ 5000කට අධික සංඛ්‍යාවකගේ නිජබිඳු අතු ගංගා 1000කට අධික සංඛ්‍යාවකින් සමන්විත දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව වෙතයි. උතුම් වම්පසේ රොටනස් පවුලේ සිල්වර්ඩොල බෑරවිත් සිල්වර්ඩොල ස්පොටොත් සිල්වර්ඩොල මසුන් එකතුවක් දැකගත හැකියි. ඒ විතරක්ද අරගෙන පොළොව දෙලින් වැඩෙන අනුපැති පාක් මසුන් ඔබට දැකගත හැකියි. ඇමසන් වනාන්තරවලටම ආවේනික නිදහසේ ව්‍යාසන කරන හොන්නු පිරව විශේෂ පාක්ද මේ එන්නේ ඔබට දැකගත පුළුවන්. ඔබට දකුණු පසින් ජයන්ට් වෝටර්ලිලි නැමැති හත අටු සහිත ජෝත නෙළුම් විශේෂයද ඔබව පුතගලවලු සැර. මෙම නෙළුම් විශේෂය දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවට ආවේනික වන අතර මේවායේ පත්‍ර පළමු අපි 10ක් වන විශාල වේ. අපි දිනකොමදිග ආසියාවේ ගංගා තරණය කරනවා. වම්පසෙන් දිස්වන්නේ ටින්ෆොයිල් බාග් මසුන් සහ ආප් මසුන්. දකුණු පසින් විවිධ බාග් මත්ස්‍ය විශේෂද අඩි 6ක් දක්වා දිගින් වැඩෙන යෝධ හයිෆින් ටැන්ගාසියස් ඇක්ෆිෂ් විශේෂද දැකගත හැකියි. මෙම ප්‍රදේශයේ ව්‍යාසර කරන වර්ණවත් පක්ෂී වැසි වනාන්තර වලින් හමුවන ලෝරි ආ
රිවර් සෆාරි ගිහින් මෙතන ලස්සන ෆොටෝ එකකුත් ගන්න අමතක කරන්න එපා. අපි ඊළඟට ගියේ අන්ඩර්වෝටර් ටනල් එකට ෆිෂ් ෆීඩින් බලන්න. ෆිෂ් ෆීඩින් කරන ටයිම් තියෙනවා. ඒ ටයිම් වලට ටනල් එකට ගියොත් ඔයාලටත් මේ ලස්සන සීන් එක බලාගන්න පුළුවන්. අපි අන්තිමට ගියේ සෙසා බබා කැමතිම තැනකට. ඒ තමයි බර්ඩ් ෆීඩින් වලට. බලන්නකෝ එයාලා අපේ අත්තරට ඇවිත් කෑම කන ලස්සන. ඔන්න අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නව නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.